සුබ දවසක්. ඉතින් සුපුරුදු පරිදි අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම්බෙන්න ආවා. ඉතින් අද යන්නේ අමතර ආදායමක් උපයා ගන්න පුළුවන් අවස්ථාවක් ගැන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ඉතින් ඔබට පුළුවන් නම් ඔබේ ගෙවත්තේ වගා කරගන්න බුලත් කෝල් කිහිපයක් ඔබට අමතර ආදායමක් උපයා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කෝල් 5ක් වගේ හිටවා ගන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් මාසෙකට රුපියල් 10000ක් වගේ උපයා ගන්න පුළුවන්. 10000ක් හෝ ඊට වැඩි වෙන්නත් පුළුවන්. බුලත් වල මිල ගණන් උච්චාවචනය වෙනුත් සාමාන්‍යයෙන් හොඳට වැඩුණු බුලත් අතකට රුපියල් 250ක් 300ක් අතර මිලක් නියම වෙන්න පුළුවන්. ඒක අඩු වැඩි වෙන්න පුළුවන්. උපරිම මිලයකට යනවා නම් 250 300 හෝ ඊට ඉහළ මිලකට මේ බුලත් අලෙවි කරගන්න පුළුවන්. ඉතින් ඔබටත් පුළුවන් ඔබගේ ගෙවත්තේ යම්කිසි ඉඩ ප්‍රමාණයක් තියෙනවා නම් බුලත් කෝල් 5ක් 6ක් හිටව ගන්න නැත්නම් 10ක් හෝ ඔබට හොඳ ආදායමක් ඉපයා ගන්න පුළුවන්. ඔබට පෙන්වන්නම් මගේ ගෙවත්තෙත් ඒ වගේ හදලා තියෙන එක කෝලක්. ඉතින් මේ වගේ කෝලකින් සාමාන්‍යයෙන් බුලත් 250ත් 500ක් අතර අපිට කඩා ගන්න පුළුවන් බුලත් කොළ. සාමාන්‍යයෙන් එක බුලත් අතකට කොළ 40ක් අල්ලනවා. ඉතින් කොළ 40ක් කියන්නේ සාමාන්‍ය බුලත්තත් 5 10ත් අතර ප්‍රමාණයකට අපිට එක කෝලකින් හදා ගන්න පුළුවන්. රුපියල් 150ට වික්කත් රුපියල් 1500ක් හම්බෙනවා. ඊට වැඩි වෙන්න පුළුවන් ඒ බුලත් කොළේ ප්‍රමාණය අනුව මේ වගේ මිල නියම වෙනවා. ඔබට උදාහරණයක් වශයෙන් පෙන්වන්න මම මේ බුලත් කොළේ ගෙනාවා. බලන්න මේක වෙන විශාලට වර්ධනය වෙලා තියෙනවා. සාමාන්‍ය දැන් මේ බුලත් අතක් මේ වගේ සයිස් එකට තියෙන බුලත් අතක් වෙළඳපොළ වටිනාකම රුපියල් 250ක්. ඒ කියන්නේ ඔබ වගා කරොත් ඔබට රුපියල් 200 අතර මිලකට අලෙවි කරගන්න පුළුවන්. සාමාන්‍ය මං කිව්ව විදිහට අර වගේ ගණන් ටික හදලා බලන්න කොච්චර ආදායමක් ඔබට උපයා ගන්න පුළුවන්ද කියලා. ඉතින් එතකොට මේ සාමාන්‍ය මිල මේක 250 වුණත් 300 350 දක්වාත් ඉහළ යන්න පුළුවන් සමහර වෙලාවට. ඒ වගේ මේක 150ට වගේ අඩු වෙන්නේ. ඒත් ඔබට හොඳ ආර්ථික වටිනාකමක් හොඳ මිලක් ලබා ගන්න පුළුවන්. තාමත්ම හොඳින් ඔබ මේක කළමනාකරණය කරගත්තොත් ඔබේ ආර්ථිකයට ඔබේ කුටුම්බයට හොඳ මුදලක් අමතරව එකතු කරගන්න පුළුවන්. හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි ගිහිල්ලා බලමු මගේ ගෙවත්තෙත් එහෙම බෝලත් කෝලක් හිටවලා තියෙනවා කොහොමද ඒකේ තත්ත්වය කියලා. ඉතින් මේ තියෙන්නේ ගෙදර දැනට හිටවලා තියෙන බුලත් කෝලක්. තාම මේක වර්ධනය වෙමින් පවතිනවා. ඉතින් මේකෙන් හොඳට වර්ධනය වුණාට පස්සේ බුලත් කොළ 250ත් 500 අතර ප්‍රමාණයට හඳුන්වනවා. මේක දැන් පීඩීගෙන යනවා. ඔබට පේනවා ඇති ඒක වර්ධනය වෙමින් පවතින තත්ත්වයක තමයි තියෙන්නේ. ඔබට දැන් මගේ පිටිපස්සෙන් පේන්නේ බුලත් වල වර්ධනය වෙලා තියෙනවා. වර්ධනය වෙමින් පවතිනවා. මේක තව හදෙන්න ඕනේ. තාම පීඩන මට්ටමින් තියෙන්නේ. සාමාන්‍ය බුලත් වගාවකදී අපිට හොඳ ජලය බුලත් වලට යොදන්න ඕනේ. ඒ වගේම හොඳ බොරළු පසක් තමයි බුලත් වලට තියෙන්න ඕනේ. ඒ වගේම මේ බුලත් වලට රෝගයක් වෙනවා පුරුක් රෝගය කියලා. ඒ කියන්නේ මේ පුරුක් කුණු වෙනවා, මුල් කුණු වෙනවා. ඉතින් එවෙදී එහෙම තියෙනකොට අපි යොදන පසේ තත්ත්වේ ඒ වගේම යොදන මේ වෙනත් ද්‍රව්‍ය ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ බුලත් වගාවේදී කරනකොට. ඒ වගේම මේ අස්වැන්න නෙලන විටදී ඉත පැරණන් විසින් මේ අස්වැන්න නෙලනවා නම් එක් පුත්කලෙක් පමණයි නෙලන්නේ. වෙනත් කිසි දෙයකට මේ බුලත් කොළ අස්වැන්න නෙලන්න දෙන්නේ නැහැ. ඒකින් නිසා අර රෝග දිලීර වගේ රෝගවල් බෝ වෙන්න පුළුවන් කියන නිසා. ඒ නිසා ඕගොල්ලොත් මේ කෘෂිකාර්මික වශයෙන් හිතමින් අපේ ආර්ථිකයට නැත්නම් කුටුම්බයට අමතර ආදායමක් ලබා ගන්න හොඳ වගාවල් ලෙස මම හඳුන්වා දෙන බුලත් වගාව. සාමාන්‍ය පර්චස් 10ක ඉඩමක් වුණත් හොඳ බුලත් කෝල් ටිකක් හදාගත්තොත් මාසික රුපියල් 20000ක් 10000ක් 30000ක් හෝ ඊට වඩා ආදායමක් ලබා ගන්න පුළුවන් කියලා කියනවා. ඉතින් අත්දැකීමෙන්ම. ඉතින් ගිහින් එන්න මේ වගේ වැදගත් වෙන වීඩියෝ එකක් නැවතත් හම්බෙමු. මේක ඔබට වැදගත් නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, මගේ YouTube channel එක subscribe කරන්න. ඉතින් ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.